මම පිරිමියෙක් බං. හරි වායන. බොයි මාවද බං අල්ලගෙන කෙරේ බලද්දි දෙහිවරට මේ පොට් කෙල්ලොන්ගෙන් අඩුවක් නැහැ. පොඩ්ඩක් ඉන්න කෙල්ලෝ එක පොටයක් රොබිනා. එන්න මට කෙල්ලෝ එක පොටයක් ගන්න ඕන. ඒකයි මල්ලි මේ මම බැඳලා ඉන්න බුද්ධියන්සේ ඉතින් ගයිස් අපි දැන් කට්ටියත් එක්ක බඩු ටික අස් කරන් බස් එක එනවා කියපු තැනට යන ගමන් ඉන්නේ. අපේ තව කට්ටියක් එන්න ඉන්නවා එතනට. තව භාගයක් විතර ඒගොල්ලන් ගෙවල් හරියේදී බස් එක නගින්නම් කිව්වා. මං හිතන්නේ දැන් රෑ 12ට පාන්දර එකට විතර ආසන්න වෙලා ඇති. අපි යම් බස් එක එනවා කියපු තැනට. මේ අපේ බස් එකද? දෙක ගියයි මූ යවලා ගත්තා. අපේ සෙට් එකේ ඉන්න ගොඩක් කට්ටිය නොදන්න හැකියා ගොඩක් තියෙන ආතල් එකේ ඉන්න චරිතයක් තමයි අකිල් කියන්නේ. එයානම් පිස්සුවක්. ඔය බස් එක දැකලා ෆුල් සර්ප්‍රයිස් වෙලා අම්මට උඩ කියන්නේ. ඒ තමයි අපේ පසිදු. එයා තමයි අපේ කට්ටියකින් ආතල් එකේ චිල් එකේම ඉන්න පොර. මේ ක්ලබ් එක ගෙනියමු. අඩෝ පිස්සුවක් ගෑ ඔයා නම් නත්තල්ලා මේ අයියට ඔක්කොම මුලින්. හරි ගයිස් අපි දැන් අපේ බඩු ටික බස් එකට පටව ගන්න හදන්නේ. අපේ අනිත් කට්ටියත් දැන් ළඟ ළඟම එන ගමන් ඉන්නේ මෙතනට. අපි බස් එක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ලුක් එක කියලා ලයිටින් එහෙම සවුන්ඩ් සෙටප් එක එහෙම කොහොමද කියලා. දැන් එළියෙන් නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. දැක්කාම පිස්සුවක් කියලා තේරෙනවා. ඇතුළට ගිහිල්ලා දැන් බලන්න ඕනේ කොහොමද ලුක් එක කියලා ඇතුලේ. මේ යෝලු බෙර වැටේ ඈ. ඉතින් ගයිස් හිතුවා වගේම හරි බස් එක ඇතුලේ නම් පිස්සුවක්ම තමයි. මේ සිවිලිමේ ARGB ස්ට්‍රිපුත් ගහලා තියෙනවා. දැන් ඒ ටික ඕන් කරාම බලන්න ඕනේ කොහොමද පිස්සුව කියලා. පස්සේ ඔයාලට හිතෙන්නේ මොනවද බස් එකේ? no comments for now For now. Wait a minute guys පොඩ්ඩක්. ආදරේ. මතක් වුණා අපේ දැන් කට්ටිය එන ගමන් ඉන්නේ. තව කීප දෙනෙක් එන්න ඉන්නවා. මට හැම එක්කෙනාම ඩීටේල්ස් බයි හඳුන්වන්න බැරි වෙයි. හැබැයි දැන් ඉස්සරහට vlog එනවානේ. ඒ vlog වලදී අපි කට්ටියම අඳුර ගමු. මේක සුපිරිනේ ඒක සුපිරි අයින් මේක තියන් ඔක දාමු උඩට ඕ යෝ අවෝ හරි ආසප මේ ගැන කමෙන්ට් එකක් දෙන්න. මේ ඉන්නේ කාශ්‍යප. අපේ සෙට් එකේ වැදගත් එක්කෙනෙක්. ඒ වගේම හොඳ ගායකයෙක්. ඔය කියන්නේ අපිත් එක්ක එකටම ඉන්න අපේ තවත් ප්‍රධාන සමාජිකයෙක් තමයි ඉඳුර. මොන මගුල වුණත් පොරණන් ආතල්ලේ. හැබැයි සීරියස් වෙන වෙලාවලුත් තියෙනවා. මේ ඕනෙකින් නැගිට මම මේකවත් දී ඈ. අර යද්දිෝ බෑකි. අඩෝ මට මාවම පේනවනේ මෙතන ඉඳලා. Nice. බලපන් යකෝ vlog එක ගන්න මගේ එක. ඔව් අපි දැන් පිටත් වෙන්න ඔව් ඔබ ගනින් ඔව් අපි දැන් පිටත් වෙන්න යන්නේ. අපි කොහෙද ඉන්නේ මේ? කොච්චි කඩේ අපි ඉන්නේ දැන් අකිලගේ ගාව. ඔව් අපි දැන් යනවා නිසලව ගන්නවා. මම නිසල් කියන්නේ අපේ මැරයා. ආයි කිසි දෙයකට බය වෙන්න ඕන වෙනවා කියන්නේ ඉතින් මුළු ගම හතකුණක් ගහනවා. ඔය ඉන්නේ නිසල්. අපේ සෙට් එකේ තවත් වැදගත් සමාජිකයෙක්. සරයි කිව්වට එච්චර සරමත් නෑ. හැබැයි තරහ ගියාම නම් අපි දන්නවා කොහොමද හැටි කියලා. guys කොහමද? ඔව් අපි දැන් අකිල් එකතු වෙලා දිනව යෝ අකිල් ආයි දැන් පේන්නේ නැහැ අපි උදේට ගම කොටා ඉන්න පේන
පේන්නේ නැහැ බං. කමෙන්ට් එකේ සුවේදා ඉන්නවා. මේක කියන YouTube යනවා. දුර්ල පේනවා. Bluetooth ඉල්ලන්න බැරිද දන්නේ නැහැ. අංකල් බ්ලූටූත් පොඩ්ඩක් මේ Bluetooth පොච්චක් ඉල්ලන්න බැරිද දන්නේ නැහැ. නිසා ලෝහට මොනවද? ඔයාලා මොනවද ඉන්නේ? WhatsApp මේ අපි ජනප්‍රියද? ඔව් ගෑම් මේවා ගන්න එපා බං ගෑනින් ලස්සන ඒවා. ඔය කැම්පරි ඉන්න බෑ ඒක. මම ඇතරින්ද මේ තෝර ගියා දුර ලම්බේ ෆොටෝ ඔය ඉන්නේ යකෙන් අපේ සෙට් එකේ හොඳ මීටරේ තමයි මෙයා. සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ ග්‍රේඩ් හැස්ට් වෙන්නේ ගොඩක් වෙලාවට මෙයා තමයි. ඔය මම නෙමෙයි බං අර කෙල්ල. ඉතින් අපි කොල්ල සෙට් එක විතරක් නෙමෙයි මේ ට්‍රිප් එක යන්නේ අපේ තව අර සහෝදරියෝ සෙට් එකක් යනවා මේක. ඒගොල්ලෝ දැන් ටිකක් පරක්කු වෙලා බස් එකට ඉන්නේ. අර සමහර කට්ටිය ගෙවල් ළඟ ඉන්නේ. බස් එකට නැග්ගේ. අර අකිල්ලාගේ ළඟටම ඇවිල්ලා හිටියේ නෑනේ. ඒකින්ද තමයි ඒගොල්ලෝ දැන් පරක්කු වෙලා බස් එකට ආවේ. හරි සෝබයි. යෝ හිමේෂ් මද ඔබ පේන්නේ නැහැ. ඔය ඉන්නේ හිමේෂ් ඉතින්. එයා වැඩි සද්දයක් බද්දයක් නැහැ. හැබැයි අතල්ලක් ගන්න වෙලාවට ඉන්නවා. එළිය නෑ උදේට. මේ ඉන්නේ කරින්. ස්පෝර්ට් මීට් දවසට මැරතන් එකක් තියෙනවා නම් මූ එතන. මුට එච්චරටම මැරතන් වලදී පර්ෆෝම් කරන්න පුළුවන්. ඒ වගේම පොර ආතල්. WhatsApp යෝ මේ ඉන්නේ දසු. කළුවර හින්දා පොරව හරියට පේන්නේ නැහැ. පොර ගැන කතා කරන ගොඩක් දේවල් තියෙනවා. පොර නම් පිස්සුවක්. මේ ඉන්නේ උදාර. පොර අතල්ලයක් ගන්න වෙලාවට අතල්ලෙක් ගන්නවා. හැබැයි පොර ගොඩක් වෙලාවට කැමති සාමකාමී ජීවිතයක් ගත කරන්න. ඒ ඇස්සේ මම අතල්ලයකට ගහ ෆොටෝස් වගේ ආකාශයට අහුවෙලා ඌ මගෙන් අතල්ලයක් ගන්නවා. බය බලපන් මගේ. යවන්න නැහැ කිව්වනේ ඔබ දන්නවනේ මම. නෑ බං. නෑ ඔබ බය නැහැ. බොඩ බං එවන්න තියන්න මට ෆෝන් එක පොඩ්ඩක් හරි හරි බලුවට දෙන්න අපිට කිව්වනේ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මම දන්නේ අකිල් තමයි පටන් ගත්තේ. කිව්වේ නෑ. කට්ටිය එකපාර ෆයර් වෙලා සින්දුවක් කියන්න ගත්තට ඊට පස්සේ මතක් වුණේ ඔරසන් කියනවා කියලා. ඉතින් කට්ටිය මියුසික් නැතුව සින්දුවක් කියන්න ගත්තා. රෙකෝඩ් දාලා තියෙන්නේ. පසිරු ටික වෙලාවක් ඉඳලා පොඩි නින්දක් දාන්න කියලා හදද්දිම ඩ්‍රයිවර් අංකල් ARGB ලයිට් එක දැම්මා. දැන් ඉතින් කොහේ නිදාගෙන ඉල්ලද ඒක දැක්කත් එක්ක ඒක බලන් ඉද්දි අප්පට සෙටි කරාගේ බස් එකේ තියෙන ලයිට් ඔක්කොම ටික දැම්මා කියවන්කෝ. ඇස් නිකන් ගලලා යනවා වගේ ක්ලබ් DJ මියුසික් ෂෝ නිකන් පරාදයි වගේ. කොහොම හරි ඉතින් ටික වෙලාවකින් කට්ටියටම හොඳටම නින්ද ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ඇහැරෙද්දි කොහොම හරි මඩුපල්ලියට අපි ඇවිල්ලා හිටියේ ඒ වෙද්දි. අපි ගියේ උදේම තියෙන පූජාවට ඉන්නනේ ඉතින්
කොහොම හරි කට්ටිය ඉක්මනට ඇහැරුණ ගමන්ම මූණකට අතපය සෝද ගන්න ගියා. Good morning. යාළුවා අපි දැම්මද? යාළුවේ. මේ කීවෙනි සැරේද මෙහෙට ආපු? මේ ඇවිල්ලා 10 වෙනි පාර. ගිය පාර අනවශ්‍ය වුණා මේ පාර බොරු කියන්න විල. දකල මේ මා දකලා බොරුද වගේ. මේ මොගුලට ගියෝනේ. ඉතින් මොකද මේ? ඔක්කොම එකද? කට්ටිය ඊට පස්සේ ඉතින් මූණකට අතපය හොදලා සටගාලා ඇඳුම් ටික මාරු කරගත්තා. දැන් උදෙත් වෙලානේ පූජාව පටන් ගන්නත් තව ටික වෙලා ඉඳී තින්නේ. කට්ටිය ඉතින් ඇඳුම් ටික මාරු කරගෙන එළියට ආවා. මං ඇඳුම් ටික මාරු කරන ගමන් මං දසුන්ගේ අතට GoPro එක දුන්නා. දසුන් එකකින් වෙන මාතල්ලයක් ගන්න. ලයිව් එකක් තියෙන්නේ. ඔය දද්දද? ඔය ඇල මේ ලේන්ස් වක් නැද්ද ඔබලා ගාව? ලේන්ස් වක් තියෙනවද? හායි මරත්තර යාළුවනේ අපි අද ඕ මම ලස්සනයි. දැන් තමයි පල්ලි ඇතුළට යන්න හදන්නේ. ලෑස්තිලා. දැන් ඉතින් පූජාව ඉවරයි. දැන් අපේ කටේට ෆොටෝ ගහන්න ඕනෙලු. ඒක හින්දා දැන් ආපහු අපි බස් එකට ගිහිල්ලා ආපහු මෙතනට එනවා. මොකද අපේ කට්ටියට ඔය කොණ්ඩ මේවා හදන්න ඕනෙලුනේ. ඒක හින්දා කට්ටිය ආපහු බස් එකට ගිහිල්ලා ආපහු පල්ලිය ඇතුළට එනවා. මේ පල්ලිය නම් ඉතින් ගොඩක් මඩුපල්ලිය ඉතින් ගොඩක් ලස්සනයි. මට ඉතින් මෙතනට ආවහම යන්න හිතෙන්නේ නැහැ. වටේ එන්වයරන්මන්ට් එක වුණත් පට්ට ලස්සනයි ඉතින්. මම ඉතින් දැන් සාමාන්‍ය කතෝලික කට්ටිය නම් ගොඩක් වෙලාවට එවෙනවනේ මේ මඩුපල්ලි වලට. එහෙම මම බුද්දිස්ට්. ඒක හින්දා මාව එහෙම ගොඩක් වෙලාවට පල්ලි වලට යවෙනවා අඩුයි. අපේ ඔය ඉස්කෝලේ මොකක් හරි ෆන්ක්ෂන් එකකදී හරි නැත්තම් ඔය යාළුවෙක්ගේ වැඩකට හරි යද්දි තමයි ගොඩක් වෙලාවට පල්ලි වලට යවෙන්නේ. කොහොම හරි ඉතින් මඩුපල්ලිය නම් පට්ට ලස්සනයි. මේ වටේ පිටේ එන්වයරන්මන්ට් එකත් එහෙම පට්ට ලස්සනයි ඉතින්. සූම් කරන්න. මේ වරෙන් කත්තෝ දැන් සූම් ගන්න ප්‍රමාණයක් පුළුවන්. මේක මේ රිවර්ස් කැම් එක නැද්ද මම රිවර්ස් කැම් එක අනිත් පැත්තෙන් බලන්න. මේ රිවර්ස් කැම් සෙල්ෆි කැම් එක බං. රිවර්ස් I will like you Bullzeri bizarre lady මේ යාළුවනේ මෙයා ඇවිල්ලා රිලවා අරේ ඇවිල්ලා වඳුරා. ඉතින් අපි අද මේ vlog එක කරන්නේ අපේ සමාජ දැනුම වර්ධනය කර ගැනීම උදෙසා. ඉතින් මේ දුනුල YouTube channel එක subscribe කරලා එයාගේ මොනවාද තනි ඇඳුමක් ගැනීමේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න කියලා මේ අපි ඉල්ලනවා. එයා අර අවුරුදු ගානක් තිස්සේ වැඩන්නේ ඒව කතා කරලා. ඒ මේ ඉන්නේ අපේ යාළුවා. සොඳුරු දුනුල. ටුක් ගෑවා. ටික් ගානවා දොර වහනවා ටිකිරි ටිකිරි ටික් ටිකිරි ටිකිරි ටික් Yo. මෙහෙමයි. අර වාලේම Yo. අපි ලේකර් ප්‍රොසෙස් ස්ටාර්ට් කරනවා. මේ සෙල්ෆි මොනවා බොන්නේ? ඔබ කියන තැන කොහේ හරි කෑමක් බීමක් තියෙනව නේ බා. මේ බලන්න. Hello. How are you? I'm fine, thank you. ගිය සැරේත් පැය ගානක් නේ දුන්නේ. අර උදේට මතක නැහැ පැය ගාලේ.
මොනවද වර කියන්නේ? හොඳයි. අපි මොඩිෆයි ට්‍රිප් එක බොහොම හොඳයි. අඩි මේ උඩට ගිහිල්ලා ගන්න. යෝ. what's up? ඔයා දැන් ඔයාලට මොකද කරන්නේ? YouTube එකට දානවා. සිරාට. මට වැඩි අයිඩිය එකක් නෑ මෙහෙම ස්ටෙයා කේස් එකක් ඔය කොටසක් දාලා මෙහෙම තැනක් තියෙන්නේ කියලා. හැබැයි ඒක උඩට ගියාම තියෙන view එක නම් පට්ට ලස්සනයි. යන්නේ නෑනේ මොහොදු රත්තර යාලේ කොහේමනලු කැලකිලා වටුනොත් දිනේ කිබෝරු දෙන්න මම අන්න ආඩි දෙකිල්ල ගත්ත ඔඩෝ ගන්න අඩේ මොල ස්පෙෂල් නිනානේ පල්ලේනානේ මෙතන බලන්න එපා මෑ කොටේ ආරහේ මට ගැහුල් දඩේ බටේ අරන් අපි ගියේ වටේ තේරේ කල්යාණි රටේ තේරේ කල්යාණි රටේ තේරේ බලන්න එපා උඹ ඇහැ පොටේ රාලාංග මට ගැහුල් දඩේ බටේ අරන් අපි ගියේ වටේ තේරේ කල්යාණි රටේ තේරේ කල්යාණි රටේ කවුද? සපස්තු නැතුව පාළු ඉන්නේ. කවුද මම හඳුනන්නේ කෙනෙක්ද? සියා. ඔය ඉන්නේ අසිදු. පොරට මඩුපල්ලි යන්න එන්න බැරුණා. පොරත් අපේම එකෙක් තමයි. මේ බ්‍රයිට්නස් වැඩි කරනවා. මේ ඒට අනිද්ද බලන්න ඔබ YouTube එකකින් දී ඈ. කෙලින්ද පැත්තට ගියා. පැත්තට ගන්න. හරිද? උඹ එකෙක් එහා පැත්තට යනවා. මින් අල්ලගෙන ඉඳලා. නෑ අපේ චුට්ටක් එහාට යන්න. හරි ස්ක්‍රීන් එකෙන් බලපන්. දැන් එන්න බසින් එහාට. කාෂේ මේක ලස්සලා. කියන්න බෑ වෛරල් කියොත් කාස් උඹට කියනවා වෛරල් නේ අවුව සරයි වගේ නේ පොඩ අපේ රප්තනවා වගේ ආයෙත් ඉතින් ඔය ෆොටෝ ගහන වෙලාවේ තිබ්බ අවුව ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. තව ටික වෙලාවක වගේ හිටියනම් බිත්තරයකුත් තිබ්බනම් බැද ගන්න තිබ්බ සුපිරියටම. එයාම කන්ටෙන්ට් පොලිස් කළා බොයිස් මේකෙන් ගහන්න බොයිස් පසියා මෙතන ප්‍රධානයක් ඉන්නවා ඔයාලා මොනවද කියන්නේ දෙන්න මං කොටයි බං මගේ එක මවුල එකයි මගේ හැබැයි මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ මගේ ජීවිතේ කවදාවත් කෙල්ලොන්ගෙන් අඩුවක් වුණේ නෑ ක්‍රීඩාවෙන් නම් අඩුවක් වුණා ස්විමින් මීට් එකේ නේද අකෙන් කො ස්විමින් මීට් එක මට කෙලුණා නේද කොටින්ද බං අවුලක් නෑ මං ඒක හිතේ අවුලක් නෑ මට මූව නම් ගණන් ගන්නෙම නෑ මූ කවුද ඌ වැඩන්නේ අරුයි මායි තමයි තනියලියට කියන්නේ තනියා කියන්නේ ඒ ඔල්ලේක අවසන් ඌ හොඳ උසේකා මූ නරක උසේකා බං ඔව් ඇයි කෙල්ලෝ එක ෆොටෝ ගහන්න බෑ අනේ මේ මං තනි කෙල්ල එක ෆොටෝ ගහනවා පොටක් ගහන්න ඕන. එළ උනේ තියෙන්නේ අඩෝ මයි කොණ්ඩේ අවුල් ගිහින් බං හොඳට ඒකෙන් පස්සේ මම ඔයාලට මුලින්ම කිව්වා කොහොමද කහානි පැත්තට. අඩෝ කවන්න නෑ බං මං කොහොම වුණත් ලස්සනයි මූණනේ වැදගත් කොණ්ඩේ නෙමෙයි මම ලස්සනයි මම කොල්ලෙක් බං මම පිරිමියෙක් බං මම පිරිමියෙක් පිරිමිකමට කොණ්ඩ වැඩක් නෑ රැවුල වැඩක් නෑ මොකුත් වැඩක් නෑ පෞරුෂ වේ බං වැද ඕකේ. මේකද I guess please මගේ නොවන ඊගල්ස් මගේ නොවන මේ මගේ මාතරයන් තිගෙන්න මගේ මාද. ඇස්නත වාලා දෙකට කොහොම කිය ගන්න ඉදි කියමුට නෑනේ රතුතොල් කියලා කියන්නේ කිය වැරදිලා කියුනේ අම්මෝ වේකන්සියක් මේ අර සංස්කෘතික උත්සවයක් වගේ බං අර බලපන් පාට හරි. යෝ සිග්මා බොයිස් තව පල්ලි දෙකකට යන්න තිබ්බ හින්දා කට්ටිය ඉක්මනට ෆොටෝ ටික අරන් බස් එක ළඟට ගිහිල්ලා කාලා ආපහු ගමන යන්න පිටත් වුණා. ඊට පස්සේ ඉතින් යන ගමන් කට්ටිය පොඩි සින්දුවක් කියන්න ගත්තා. සමහර කට්ටිය එහෙම නේදී.
ඉන්නට ලා 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 සිනාසෙන්න නොහැකි නම් මට අඬන්නට ඔබ ළඟමයි හැමදාමත් කොහොමරි ඉතින් සින්දු ගීගී ඉන්න අතරතුර බස් එක පල්ලිය ළඟටම ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ ඉතින් කට්ටියම ඉක්මනට බැහැලා පල්ලියට ගියා. මේ දැන් මේ අපි ඇවිල්ලා ඉන්න පල්ලියට කියන්නේ කත්තර පල්ලිය කියලා. මේ පල්ලියට එද්දී අවුව තිබ්බට පට්ට ෆ්‍රෙෂ් එකක් දැනෙන්නේ. මොකද දැන් මේ පල්ලියේ තියෙන ගොඩනැගිල්ල අර වටේට ගොඩක් ගොඩනැගිලි නෑ. තනිකර ගස්ම තමයි තියෙන්නේ. ඒකින්ද නැවුම් වාතය අර ගස්වල සිසිල් සුලක කියලා අපි කියන්නේ අර නේචර් එක එහෙම කියන්නේ පට්ට කූල් වටේට අර අවුව තිබ්බට ඒක වැඩිය දැනෙන්නේ නැහැ. අනික මේකේ මේ වටේ දැන් මේ පල්ලිය වටේට එහෙම පට්ට ලස්සනයි. ඒ view එක එහෙම පට්ටම ලස්සනයි. කට්ටිය යාඥා කළේ උනාට පස්සේ යන්න රැස්ති වෙලා ඉතින් සුපුරුදු පරිදිම කට්ටිය ෆොටෝස් අරන් ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. කොහොම හරි ඉතින් ඊට පස්සේ අපිට යන්න තිබ්බේ දවල්ට නාගන්න. ඊට පස්සේ එතනින්ම තමයි කෑම කාලා ඊට පස්සේ ඉතින් කොහොමද ඔය ටික ඉවරෙද්දි ටිකක් රෑ වෙනවා හවස වෙනවානේ. ඊට පස්සේ තමයි අනිත් පල්ලියට අපි යන්නේ. කොහොම හරි ඉතින් ටික වෙලාවකින් දවල්ට කෑම කන තැනට ආවා. මේ විද්දි නම් කට්ටිය බරටම නිදාගෙන හිටියේ. හැබැයි ඉතින් ඔය නිදාගෙන ඉන්න කවුරුත් නාන්න තියනවා කියලා මතක් වුණාම කොහොමද ඇහැරෙනවා. ආයෙත් ඉතින් මේ වගේ නාන පොට්ටයක් හම්බුනහම අපේ උන්ට නම් ඉතින් ආතල්ම තමයි. කාශව හරි ආල්ලබන් දාන්නද මේ මුගේ ඔළුවේ දානවා ඔබට පීනන්න පුළුවන් නේ මට පීනන්න පුළුවන් කියලා කිව්වද හරි හරි ඒ නිකන් කරගෙන්නේ එන්න කට්ටිය දැන් ඇඳුම් මාරු කරගත්තා. දැන් අපි කන්න යන්න හදන්නේ. අපි කලින් එක සැරයකුත් අපි කට්ටියම ආව මඩු පල්ලියට. ඒ වෙලාවෙත් අපි මෙතනින්ම තමයි කෑවේ. එහෙනම් අපි යන් කෑම කඩේට. හරි තනියෙන් බොනවා. ගහලා දෙන්න ඕන මට යෝ අඩෝ ගැමි ලුක් එකක් තියෙනවා බං ප්‍රීවස්සේ සීන් එකක් එක්ක. මොකද මේ තියෙන්නේ? What is the flavor? Seriously? අපිට දෙන්න නේ බගී. හිටියා. අපිට හිටියා නා. ඉමේජ් නැගිටින්න හොඳද? ඔබ කියපන් කියන්නේ මොනවද තියෙන්නේ කැමරා තියෙනවා චිලි වීඩියෝ වල දාලා ඔයිසත් දා පොඩ්ඩක් දා චිලි පේස්ට් තියෙනවා. ඒක තියෙනවා සම්පූර්ණ. කාශ බෝඩ මොනවද බත් එක ගැන කියන්න තියෙන්නේ? සුපිරි කෙහෙල් කොල කෙහෙල් මෙන්න නිරුම් කොල. බලවක් වේ. හරි බං කන. ආවම් පො මාත් හරි ඉන්නවා මාත් අම්මා. චිකන් එකක් නෙවෙයි බං අපල.
ඉතින් ගයිස් අපි කට්ටිය දැන් කාලා නම් ඉවරයි. අපි දැන් පොඩ්ඩක් නිකන් වටේ පිටේ ඇවිදලා බැලුවා. දැන් අර ඉර බැහැගෙන යන වෙලාව හින්දා පට්ට සිනමැටික් ලුක් එකක් තියෙන එන්වයරන්මන්ට් එක එහෙම. ඉතින් අපි කාලේ වුණාට පස්සේ ආපහු අනිත් පල්ලියට යන්න පිටත් වුණා. බස් එකේ යද්දි ඉතින් කම්මැලි හින්දා කට්ටිය ආපහු සැරයක් සින්දු කියන්න පටන් ගත්තා. මානුමට පෙම් කලේ නෑනුමට තේරුනේ වෙන්නේ ගියත් ඔයා කොහොම හරි ඉතින් අපි අන්තිම පල්ලියට යන්න කලින් බස් එක නවත්තලා තිබ්බ ෂොප් එකක් ළඟ අපිට මොනවා හරි ගන්න ඕන නම් ගන්න කියලා. අපි ඉතින් ඒ ෂොප් එක ඇතුළට ගියා. ෂොප් එක ඇතුළේ නම් ඉතින් අපි තනිකර පිස්සුවක් තමයි නැටුවේ. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. If spider bites me, I'll be Spider-Man. If you bite me, I'll be your man. No more death. Oh, Lemmy. Barus Bay, get Barus Bay. Please. ඉතින් ගයිස් කරන්න තියෙන ඔක්කොම පිස්සු ටිකත් කෙලලා කට්ටියට ඕන බඩු ටිකත් ගත්තට පස්සේ අපි පිටත් වෙන්න ලෑස්ති වුණා. නගින්න. නැගපන් යකෝ. නැගපන්. අචිර හල් කරන්න නැතුව. කේබල් එක නේ. කේබල් එක ගැනද කියන්නේ? මං කියන්නේ. මේ මූණික නිල්ලයක් එක්ක කේබල්. මම නිල් පාටයි. ඕ බය කරන්න බං. අය ඔබ බඩ දුන්න. මෙයා. දෙවියන් උඹ එක දැක්කම උඹ බය වෙනවා සිරාවට. හරි මම උරා බීලා දෙන්නම්. ඊළඟ පල්ලියට ඉතින් යනකම් බස් එකේ තනිකරම ආතල්ලයක් තමයි. අර ෂොප් එකෙන් ගත්ත බඩුත් එක්ක ඉතින් තනිකරම ආතල්ලයක් තමයි ඉතින්. මේ රෝල දාපන්. කොහොම හරි ඉතින් අපි ඒ විදිහේ පල්ලිය ළඟටම ඇවිල්ලා තිබ්බේ. ඉතින් ගයිස් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ගුවාඩලූපේ කියලා පල්ලියකට. පල්ලියේ නම පොඩ්ඩක් ස්පෙල් කරද්දී මොනවා හරි මිස්ටේක් වුණා නම් ඒ ගැන විදිය ගණන් ගන්න එපා. මේක තමයි අපි යන අවසාන පල්ලිය. කොහොම හරි ඉතින් ඒ පල්ලියටත් ගිහිල්ලා ඉවරුණාට පස්සේ අපි ආපහු කොච්චි කඩේට යන්න පිටත් වුණා. මේ වෙද්දී ඉතින් කට්ටියම ෆුල් චිල් එකේ හිටපු හින්දා කට්ටියම විශ්වෙන් වගේ නටන්න ගත්තා. කොහොම හරි ඉතින් ට්‍රිප් එකේ අවසානනේ මේ. බස් එක ඇතුලේ නටන වෙලාවේ වීඩියෝ ක්ලිප්ස් ටික ටයිම් ලැප්ස් එකලා තිබ්බ හින්දා මම දැක්කෙත් නෑ GoPro එක අතේ තියද්දි ඒකේ ටයිම් ලැප්ස් එකලා තියෙනවා කියලා. ඒක හින්දා මම මේකේ වීඩියෝ ක්ලිප් ටිකක් ඉස්සරහට දාන්න. හැබැයි සවුන්ඩ්ස් නෑ නැති වෙයි. කට්ටියට ඉතින් නටලා මහන්සියට නිින්ද ගිහිල්ලා තිබ්බේ. කොහොම හරි ඉතින් කට්ටිය හැරෙද්දි කොච්චි කඩේට ඇවිල්ලා හිටියේ අපි. ට්‍රිප් එක ගැන මොනවද කියන්නේ? අද මේ ට්‍රිප් එකක්. ඉතින් ගයිස් අදට මේ vlog එක ඉවරයි. එහෙනම් තව ඉස්සරහට vlog ටිකක් කරන්න තියෙනවා. අපි ඉතින් ඒ vlog ටිකෙන් හම්බෙමු. එහෙනම් අදට සමුගමු. See you soon. Goodbye.